ත්‍රිවිධ සත්ත්ව විනාශය කියන්නේ දැන් විනාශ දෙකක් තියෙනවානේ. කල්ප විනාශේ, සත්ත්ව විනාශේ. කල්ප විනාශය කියන්නේ මහා කල්පයකදී කෝටි ලක්ෂයක් සක්වල එකවර විනාශ වීමයි. ඒක ඉතින් ගින්නෙන්, වතුරෙන්, සුළඟින් කියලා ආකාර තුනකින් සිද්ධ වෙනවා. දැන් සත්ත්ව විනාශය කියන්නේ එක කල්පයක් ඇතුළත සිදුවෙන දේවල්. එක කල්පයක් ඇතුළත 20 වාරයක් සත්ත්ව විනාශ වෙනවා. 20 වාරයක්. ඒ කොහොමද දැන් ඔන්න අවුරුදු අසංඛ්‍යයයි ආදි කල්පේ මිනිස්යන්ට. අසංඛ්‍යය ඉඳලා 10ට බහිනවා. 10ට බහැලා ඒ කාලේ වෙනකොට සත්‍යයන්ගේ දේශයේ උත්සන්න නම් මෘග සංවර්ෂාවගෙන වැස්සක් වැහැලා අවියාවද වලින් කපා කොටාගෙන වෙනසෙනවා. ඔන්න පළවෙනි සත්ත්ව විනාශය. අයමත් කුසල් කිරීම නිසා අසංඛ්‍යය දක්වා ගෙන ආයත් බහිනවා. 10ට බහිනවා. ඒ දහස වර්ෂ කාලයේදී මිනිසයන්ගේ හිතේ ලෝභ උත්සන්න අකුසල් වැඩි නම් ඒ හේතුන් දුර්භික්ෂ හේතු කොටගෙන දුර්භික්ෂයෙන් සත්ත්ව විනාශ වෙනවා. ඒක දෙවෙනි එක. ආයත් අසංඛ්‍යය දක්වා අවශ්‍ය වැඩි වෙන ආයත් බහිනවා 10ට. ඒ 10ට බහින කාලේ මෝහ උත්සන්න අකුසල් නම් බහුල වුණේ රෝගාන්තක් කල්පය කියලා වසංගත රෝග වලින් සත්ත්ව විනාශ වෙනවා. එතකොට අර අවියාවද වලින් කපා කොටාගෙන වෙනසෙන ඇත්ත කෙලීම නරක ආදීට යනවා. දුර්භික්ෂයෙන් වෙනසෙන ඇත්ත බොහෝ සෙයින් පෙරේත අපාය උපදිනවා. ආහාර තෘෂ්ණාව නිසා. රෝගාන්තර කල්පයෙන් රෝගාබාධ වලින් මැරෙන ඇතැම් අය සුගතියට යනවා. වැඩි දෙනා. සමහරුකින් දුගතියටත් යනවා. ඒ කියන ශස්ත්‍රාන්තක් කල්පය, දුර්භික්ෂාන්තක් කල්පය, රෝගාන්තක් කල්පය කියලා අන්තර කල්ප ක්‍රම තුනක් තියෙනවා. ඒ තුනෙන් සත්‍යයන්ගේ විනාශ වෙන ආකාර තුන නිසා එකට කියනවා ත්‍රිවිධ සත්ත්ව විනාශය. ත්‍රිවිධ සත්ත්ව විනාශය. මේවට අහු වුණොත් ඉතින් බොහෝ සෙයින් දුකටම පහවත් වෙනවා. මොකද දසවර්ෂ කාලේ මිනිස්යන්ගේ පිනක් දහමක් මෙලෝ දෙයක් නැහැ. පංචශීලයක් නැහැ, තිසරණයක් නැහැ, මවෙක් නැහැ, පියෙක් නැහැ, සහෝදර සහෝදරියෙක් නැහැ. ඒ වගේම ගුණ ධර්ම කියන්නේ අහස පොළොව වාගේ ඈතයි. ඒ කාලේ අගුණ ධර්මමයි තියෙන තිරිසන් සතුන් වාගේ. ඌර වාගේ මේ එළුව බැටළුව හරක් වාගේ තමයි පුජ්‍යලෝ ජීවත් වෙන්නේ. නුවණක් නැහැ, ආයු වර්ණ සැප බල ඥාන ඔක්කොම පිරිහිලා. ඉතින් ඒ තත්ත්වය ආවම අපට කුසල් කරගන්න ලැබෙන්නේ නැති නිසා අපි පතන්න ඕනේ අපට මේ විදිහේ ත්‍රිවිධ සත්ත්ව විනාශයකටපත් නොවි කුසල් කරගන්න නිවන් මාර්ග යන්න සුදුසු තැනක්ම ලැබේවා කියලා.